තුන්වෙනි ගාන. ඒ කොටස y සමානයි 2 ශ්‍රේණි 1 ශ්‍රිතයේ ප්‍රස්ථාරය අන්තිමට සුදුසු අසම්පූර්ණ අගවැගුවක් දක්වනවා. අගවැගුවක් තියෙනවා. ඊට පස්සේ පළවෙනි කොටසෙන් කියනවා ඉහත වගුවේ ස්ථාන සඳහා ගැලපෙන ගමන් හොයන්න. හරි. මොකද කරන්න තියෙන අපිට? x ට මේ දීලා දෙනා ගියාම ආදර්ශ කරාම y ගේ අදාළ ගියාම එනවා. හරිද? ශ්‍රිතය මොකද්ද? තුන්වෙනි ප්‍රශ්න ඒ කොටසේ එක. දැන් බලන්න මේකේ y සමානයි 2x ශ්‍රේණි 1නේ. එතකොට x ට දීලා තියෙන x ශ්‍රේණි 1 විතර අපෙන් අහනවා කීයද කියලා මේක අගේ. නේද? මොකද ගන්න x සමානයි ශ්‍රේණි 1 විතර. ශ්‍රේණි 1 විතර මොකද වෙන්නේ? ඒ තමයි අහන්නේ. ශ්‍රේණි 1 කියන්නේ බලන්න y සමානයි 2යි ඉවරක් ශ්‍රේණි 1 නේද? අඩු කිරීම 1. එතකොට මෙතන දෙවරක් ඍණ 2යි මෙතනනේ. දෙවරක් ඍණ 1 ඍණ 2. අඩු කිරීම 1. එතකොට ඔයාලා සදිශ සංඛ්‍යාවකට පාඩමක් අපිට තියෙනව නේද? අපිට හොඳට පුළුවන් එක y සමාන ඍණ 3 කියලා අපිට x සමානයි ඍණ 1 විට y සමානයි ඍණ 3 නේද? ඊළඟට x සමාන 1 විට x සමාන 1 විට y කීයද? දැන් බලන්න y මෙතන කියනවා දෙවරක් 1යි අඩු කිරීම 1යි. x 1 හින්දා. නේද? හරි. එතකොට දෙවරක් 1 2යි එකක් අඩු කරපුවාම දෙකෙන් එකක් ගියාම 1යි කියලා අපිට උත්තරේ හම්බ වෙනවා. ඒතර y x සමාන 1 විට y සමාන 1යි. x ඍණ 1 විට y සමානයි ඍණ 3යි කියලා අපිට එනවා. දැක්කද? ලකුණු දෙකයි. දෙවෙනි කොටස. සුදුසු කණ්ඩාංග තලයක y සමාන 2 ශ්‍රේණි 1 ශ්‍රිතයේ ප්‍රස්ථාරය ඇඳ දක්වන්න. දැන් අපිට අගේ වගුවක් තියෙනවා. අගේ වගුව බලාගෙන මේක අඳින්නයි තියෙන්නේ. නේද? අන්දාල වශයෙන් මෙතන පොඩ්ඩක් අඳලා පෙන්නන්න. හරි. මේක y අක්ෂය. මේක x අක්ෂය. එතන මූල අක්ෂය තියෙනවා. නේද? එතකොට හරි. දැන් ඉලක්කම් ටිකක් දාමු අපි. වෛරණ පහක් නිකන් තියෙනවානේ. 1 2 3 4 5. එතන මේ පැත්ත ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ඍණ 6ක් ගමු අපි. ඍණ 6ක් ගමු අපි. මේක හරියට ස්කේල් එකකට නැතුව ඇති සාමාන්‍ය දල වශයෙන් බලන්න. හරි. ඊළඟට x අක්ෂය දැන් ඉතින් සාක්ෂි බලමු කීටන ගන්න තියනවාද? ඍණ 2 දණ්ඩ විතරයි තියෙන්නේ. මූල අක්ෂය තියෙනවා. ඍණ 1 ඍණ 2 ඍණ 3කුත් ගමු. ධන 1 ධන 2 ධන 3. හරි. ඒක තමයි කණ්ඩාංග තලය. මේ කණ්ඩාංග තලය මේ විදිහට තියෙනවා. නේද? ඊළඟට මූල අක්ෂය මෙහෙම. හරි. එතකොට හරි. x ඍණ 2ේදී y ඍණ 5යි. බලන්න ඍණ 2ේදී ඍණ 5යි. මෙන්න මෙතන. මේ කතරයක් දාන්න බලලා 30ක් තියන්න බලන්න ප්‍රශ්නයක් නෑ. හරි. අක්ෂර ලකුණු වෙන්න ඕන. x ඍණ 1ේදී y අපි හොයාගත්තා ඍණ 3යි කියලා. මෙන්න මෙතන. නේද? ඊළඟට x බිඳුවේදී y ඍණ 1යි. මේ හරි. නේද? දෙවට දෙන්න පුළුවන් මේ. කමන්න. ඉදිරියට ලකුණු කරමු. x ධන 1ේදී y ධන 1යි. මේ බලන්න x ධන 1ේදී y ධන 1යි. එන්න මේ හරි.
ඊළඟට x ධන 2දී y ධන 3යි. මෙන්න මෙන්න සරල රේඛාවක් අපිට හම්බ වෙනවා. සරල නෑ ඒක සරල රේඛාවක් විතර හදාගන්න. ඒතර මේක තමයි සරල රේඛාව. හරි. ඒතර මෙන්න මේක මෙතනින් නවත්තන්න එපා. දිගට වෙන්න ඕන අපි හොඳයි සරල ධාරය පාවිච්චි කරමු. අඩුල පාවිච්චි කරලා එකක් දෙන්න. එතකොට විතර ප්‍රස්ථාරය හම්බ වෙනවා. හරි තුන්වෙනි කොටස. ඉහත ප්‍රස්ථාර අනුක්‍රමණය අන්තක්ඛණ්ඩය ලියමු. හරි. දැන් බලන්න මම දෙවෙනි එක. හරි මම තුන්වෙනි මෙන්න මේ හරිය ලියන්නම්කෝ. තුන්වෙනි කොටස. දැන් අපි දන්නවා y සමානයි mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය තමයි මේක. නේද? එතකොට මේකේ ශ්‍රිතය මොකද්ද? y සමානයි 2x ඍණ 1. එතකොට අපි දන්නවා මේ m කියන්නේ මේ මොකද්ද? මෙයා මේ තමයි අනුක්‍රමණය. අනුක්‍රමණය තමයි මෙයාගේ මෙන්න මේ කැරකෙන එක නේද? මේ බෑවුම කියන එක නේද? මේ y අක්ෂයත් එක්ක හදන වාමාර්ථ කෝණය, x අක්ෂයත් එක්ක හදන වාමාර්ථ කෝණය ගැන කටයුතු කරන්නේ මෙන්න මේ m කියන එක කවුද? අනුක්‍රමණය. නේද? c කියන්නේ අන්තක්ඛණ්ඩය. මේ ඉන්නේ මෙයා c. මෙතන කවුද මෙයා? මෙතන අනුක්‍රමණය නැත්නම් m කියන්නේ 2යි අන්තක්ඛණ්ඩය කියන්නේ නැත්නම් c කියන්නේ ඍණ 1යි. එතකොට අන්න අපිට ඒකට උත්තරය එනවා. හරි. b කොටස. අපි කලින් නේද? හරි. b කොටස 3 බීම 3 b කොටස දෙකයි x ධන එයාලා කියනවා 2x ධන py සමානයි 3 සරල රේඛාවේ අනුක්‍රමණය 1යි. හරි මේ සරල රේඛාව කතාව මේ සරල රේඛාවක්ද? මේ ප්‍රස්ථාරයක්ද? ශ්‍රිතයක්ද? මොකද්ද මේ කියන්නේ? හරි. අපි බලමු. දැන් අපි දන්න අපිට හුරු පුරුදු ආකෘතිය තමයි y සමානයි mx ධන c. දැන් මේ මොකද්ද මෙතන තියෙන්නේ? මෙතන තියෙනවා 2x ධන py සමානයි 3. දැන් මේකත් අපිට මේකත් ඇත්තටම සම්ප්‍රතියක් තමයි. හරි? ඒතර මේක මෙතෙන්ට දාගන්න මේ ආකෘතිය අපිට හදාගන්න පුළුවන්. කොහොමද හදාන්නේ? මෙයා මේ හදලා අපිට එකට අර සූත්‍ර දැනුම් පාවිච්චි කරන්න පුළුවන්. නේද? මෙයා මෙහෙට එනකොට ඍණ වෙනවන ළමයි. එතකොට py නේද? py සමානයි ඍණ 2x ධන 3යි කියලා එනවා. දැන් හරියද? දැන් හරියන්නේ නැහැ අපිට y නේ ඕනේ. y යුක්ත කරගන්න ඕනේ. එතකොට මොකද ගන්න මේ p ගෙන් මේ ඔක්කොම බෙදලා. එතකොට බලන්න මෙතන y සමානයි ඍණ 2 බෙදීම px නේද? ධන 3 බෙදීම p. අනේ අපිට උත්තරයක් එනවා. මේ මුල් සමීකරණයෙන් p ගෙන් බෙදලා. ඒ තමයි කරන්නේ. දැන් අපිට හම්බ වෙලා තියෙන මෙන්න මේ ආකෘතියේ ශ්‍රිතයක්. නේද? හරි. අපෙන් අහන p යගේ සයන්දලු මේ අනුක්‍රමණය එකයි කියලා දීලා තියෙනවා. අනුක්‍රමණය එකයි කියලා දීලා තියෙනවා. ඒතර අනුක්‍රමණය කියන්නේ මෙයානේ. මෙන්න මේ ඉන්නේ මේ සමීකරණ මේ ශ්‍රිතයේ අනුක්‍රමණය. එතන මෙතන කියනවා අනුක්‍රමණය එකයි කියලා දීලා තියෙනවා. ඒ අනුක්‍රමණය එකයි කියලා දීලා තියෙද්දි අපිට හොයාගන්න පුළුවන් කොහොමද මේක කොහොමද වෙන්නේ? ඍණ 2 බෙදීම p සමානයි 1යි. මේ දෙකම අනුක්‍රමණය එකක් කියන්නේ අනුක්‍රමණය. අපි අනුක්‍රමණය දාන්න. එතන මේ මොකද ගන්න? p සමානයි p ගුණ කරන්න බලන්න මෙහෙට. p එකකින් ගුණ වුණාට පස්සේ 1යි p කියන්නේ p නේද? මම මෙහෙ ගුණ කරා. ඊටු නම් මෙතන ඍණ 2. ඒතර p සමානයි ඍණ 2යි කියලා අපිට
උත්තරේ එනවා. උත්තර අපින්න p ගේ අගය හෙව්වා. එතකොට b ගේ පළවෙනි කොටස. අන්න p සමානයි 2 දෙවල අපිට උත්තරේ එනවා. ඊළඟට කියනවා 2x ධන py සමානයි 3 කියලා. මෙන්න මේ සරල රේඛාවට සමාන්තර වූද අන්තःඛණ්ඩයේ ඍණයක වූද සරල රේඛාවේ සමීකරණය ලියන්න. දැන් මේ සමාන්තර වෙනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? සමාන්තර වෙනවා කියලා කියන්නේ දැන් මේ සරල රේඛා දෙකක් තියෙනවා කියලා ගන්න. මෙන්න y අක්ෂය මෙන්න x අක්ෂය. හරි. එතකොට මෙන්න මේ දෙන්න x අක්ෂය සමග හදන වාමාවර්ත කෝණය මොකද්ද? එකම කෝණය වෙන්න ඕනේ. ඔයාලු ගන්නලා තියෙනවනේ. මොකද්ද මේ සමාන්තර රේඛා නෑ. සමාන්තර රේඛාව නෑ. සමාන්තර රේඛා කියලා දෙනවනේ. සමාන්තර රේඛා දෙකක් තීර්ඝ රේඛාවෙන් ඡේදනවනහම හැදෙන අනුරූප කෝණ සමාන වෙන්න ඕනේ. නේද? එතකොට එහෙම වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. එතකොට අපිට ඕනේ සමාන්තර රේඛා දෙකක් නම් මේ කෝණේ සමාන වෙන්න ඕනේ. නේද? අනිත් පැත්තට ඒක විලෝමයක් තියෙනවනේ. යම් සරල රේඛා දෙකක් තීර්ඝ රේඛාවෙන් ඡේදනවනහම හැදෙන අනුරූප කෝණ සමාන නම් ඒව දෙක සමාන්තර සරල රේඛා දෙකක්. දෙකක් නෙවෙයි කීපයක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. මෙහෙම වුණොත් එහෙම නේද? මෙහෙම අඳින්න පුළුවන් මේ වගේ කෝණ සමාන නම් මේ ඔක්කොම එකිනෙකට සමාන්තර. නේද? හරි. එතකොට ඔන්න එහෙම කරන්න පුළුවන්. එතකොට සමාන්තර කියලා කියන්නේ මෙන්න මේ කෝණේ එකම කෝණය කියන එක. ඒ කෝණේ බලන්නේ මොකකින් කියලාද අපි කතා කරේ? ඒ කෝණේ සම්මගලකට ඔක්කොම කරන්නේ මෙන්න මේ m නැත්නම් ත්‍රිතයේ අනුක්‍රමණය කියන එක. නේද? එහෙනම් අපිට තියෙන්නේ මෙතන මොකද්ද? මෙතන මේ නොකියා කියන්නේ අනුක්‍රමණය නියතව පවත්වා ගන්න කියලා. එතන අනුක්‍රමණයත් ඔක්කොම හැමම තියලා අපිට කියන්නේ අන්තःඛණ්ඩය විතරක් වෙනස් කරන්න කියලා. අන්තःඛණ්ඩය මොකද්ද කරන්නේ? අන්තःඛණ්ඩයෙන් කරන්නේ මෙන්න මේ කට්ටිය y අක්ෂයේ කපන තැන. දැන් මෙයා නම් මෙතන මේ ඡේදනය කරන තැන. නේද? y අක්ෂයේ ඡේදනය කරන තැන. තමයි මෙන්න මේ c ගෙන් නැත්තම් අන්තःඛණ්ඩයෙන් තීරණය කරන්නේ. තේරුණාද? අපි බලන්න මේ හතර දෙනාගේම අනුක්‍රමණය මේ කෝණ එකයි. මේ අපි ඊට කියලා ගමු. මේ ටීටම තමයි මෙයාලා. ඒ වුණාට මේ කට්ටිය y අක්ෂයේ ඡේදනය කරන ලක්ෂය මේ ටික ඊට උඩට ගිහිල්ලා තියෙනවා. තේරුණාද? එතකොට අන්න එක වෙනස් වෙන්නේ කාගෙන්ද? මෙයා නියතයිනේ. වෙනස් වෙන්නේ මෙයා. ඒක වෙනස් වෙන්නේ මේ c නැත්තම් අන්තःඛණ්ඩේ. නේද? හරි. එතකොට මෙතන අන්තःඛණ්ඩේ කවුද? 3. අන්තःඛණ්ඩේ 3 කියන්නේ 3ෙන් තමයි මේ y අක්ෂය ඡේදනය වෙන්නේ මෙන්න මේ ත්‍රිතයේදී. දැන් මෙයාලා කියන ඍණ එකෙන් අන්තःඛණ්ඩ ඍණ එක වෙන්න ඕන. එහෙනම් මොකද කරන්නේ? 3 ගලවලා ඍණ එක දානවා. නේද? හරි. තාම සරලයි. 2x ධන py සමානයි ඍණ 1යි කියලා අපිට උත්තරේ ලියා ගන්න පුළුවන්. අන්න දැක්කද? ඔච්චරයි.